ත්‍රස්ත ග්‍රහණයේ සිටින අහිංසක සිවිල් ජනතාව බේරා ගන්නට යුද හමුදා සේනාංක 3ක් එක් වෙලා ඒ අනුව ලෝම විමතියට පත් කළ මානුෂීය ක්‍රියාන්විතය ඉදිරියට යමින් තිබෙනවා. ඒ 35 මාර්ගයේ බටහිර බිම්තීරුවෙන් ඉදිරියට ඇදෙන 53 වන සේනාංකයේ බටපිරිස් අද දිනේද සිය ඉදිරි ආරක්ෂක ප්‍රදේශය පුළුල් කරගත්තා. ඒ මුහුණට මුහුණලා සිදුවන දරුණු සටන් මැද ගුවන් සංක්‍රමණික බලසේනාවට අයත් 6 වන ගජබා රෙජිමේන්තුව මෙම ප්‍රදේශයෙන් දැවැන්ත මුහුදුකොටි යාත්‍රා 3ක් ඇතුළු LTT රථවාහන රැසක් අත්පත් කර ගැනීමට සමත් වෙලා යුදමය අතින් මෙන්ම සෑම අතින්ම LTT අද බිඳ වැටුණු සංවිධානයක් බවට පත් වෙලා අද LTT මේ ආකාරයෙන් වූ දැවැන්ත මුහුදුකොටි යාත්‍රා රථවාහන අවි ආයුධ අතහැර දමමින් පලා යන තත්ත්වයක් උද්ගතව පවතින්නේ. මේ තුලින් හෙළිවන්නේ එක් කරුණක්. LTTට මේ දෑ රැගෙන යන්නට තරම් භූමියක් ඉඩක් අද ඉතිරි වී නොමැති බව. මෙනුව LTT ඊනියා ඊලාම් රාජ්‍ය සිහිනය බිඳ දමන්නට යුද හමුදාව සමත්ව සිටිනවා. ඒ බව LTTට ඉතිරිව ඇති කුඩා බිම්කඩ තුලින් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. එහෙත් ඒ සැබෑව විඳ ගන්නට පිළිගන්නට අකමැති ඊනියා මාධ්‍ය LTT වෙනුවෙන් පෙනී සිටින තරවුකරුවන් මේ මානුෂීය ක්‍රියාන්විතය පිළිබඳ අභූත ප්‍රචාර ගෙන යමින් සිටින්නේ. දශක 3කට ආසන්න කාලයක් මේ තරවුකරුවන්ගෙන් මේ බෙදුම්වාදීන්ගෙන් උදව්වෙන් උතුරේ ජනතාවට සිදුවන සේවාවක් නැහැ. සිදුව තිබෙන්නේ මෙවැනි දැවැන්ත මුහුදුකොටි යාත්‍රා හා විවිධ වර්ගයේ අවි ආයුධ වලින් LTT යුදමය අතින් පෝෂණය වීම. යුද හමුදාව අත්පත් කරගත් මෙම මුහුදුකොටි යාත්‍රා මීටර 20ක් පමණ දිගයි. සියලු පහසුකම් සහිත මුහුදු මාර්ගික සැපයුම් මෙන්ම ප්‍රහාර සඳහාද ත්‍රස්තවාදීන් මෙම යාත්‍රා යොදා ගන්නට ඇති. මෙම යාත්‍රාද රැගෙන යන්නට සූදානම් කර තිබූ බව සනාථ වනවා. එහෙත් මේ සියලු දෑ රැගෙන යන්නට ස්ථානයක් භූමියක් අද ත්‍රස්තවාදීන්ට ඉතිරිව නැහැ. මේ අයුරින් සමස්ත බෙදුම්වාදී අරමුණ බිඳ වැටුණු අපේක්ෂා බංගත්වයට පත් වූ LTT ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක හමුදාවන් අපකීර්තියට පත් කරන්නට ඊනියා මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර ගෙන යාම පුදුමයට කරුණක් නොවේ. ඊට LTT පෝෂණය කරන්නට දශක 3ක්ම කටයුතු කළ තරවුකාර ඊනියා බලවේග උපකාරී කර ගැනීමද පුදුමයට කරුණක් නොවේ. මේ ආකාරයෙන් යුද හමුදාවේ ඉදිරි ගමන හමුවේ කරගත හැකි යමක් ඉතිරි වී නොමැති LTT තමන්ගේ වටිනා යාත්‍රාවලට අවි ආයුධ වලට ගිනි තබමින් පලා යන්නේ. මෙපමණක් නෙවෙයි මහජන දේපල වලටද ගිනි තබමින් LTT පලා යමින් සිටිනවා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවට අභූත අසත්‍ය චෝදනා නැගීමේ අරමුණින් පලායන ප්‍රදේශයේ මහජන දේපල වලට හානි කොට එම දර්ශන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදී මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීම LTT නවතම උපක්‍රමය වෙලා ඒ ජාත්‍යන්තරය නොමග යැවීමේ අරමුණින්. එහෙත් LTT යථාර්ථය අමානුෂික බව ජාත්‍යන්තර ප්‍රජාවට අලුතින් අවබෝධ කර දිය යුතු නැහැ. කෙසේ වෙතත් 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රයිප්‍රියගේ අධීක්ෂණයෙන් ඉතාමත් සැලසුම් සහගත ලෙස අපහසුවකින් තොරව සිවිල් ජනතාව මුදා ගන්නට මෙන්ම ත්‍රස්තවාදීන් විනාශ කරන්නට මේ බිම්තීරුවේ මෙහෙයුම් දියත් කෙරෙනවා. ගුවන් සංක්‍රමණික බලසේනාව යටතේ 6 වන ගජබා රෙජිමේන්තුව මේ දිනවල මෙම මෙහෙයුම් වලට දායක වී සිටින්නේ. LTTට මේ වන විට ඉතිරි වී ඇති කුඩා බිම්කඩද යුද හමුදා සේනාංක 3ක් වට කරගෙන යනුව LTTට තව දුරටත් යුද හමුදාවේ ඉදිරි ගමන හමුවේ සිදු කළ හැකි යමක් තිබේද යන්න මතුවන ප්‍රධාන ගැටලුවක්. යනුව ලෝකයේම බීතියට පත් කළ පරාජය කළ නොහැකියයි අතිශෝක්තියෙන් ඇතමුන් හඳුන්වා දුන් LTT ත්‍රස්තවාදයේ අවසාන ඉරණම යුද හමුදාව ඉදිරි දින කීපය තුළ තීරණය කරනු ඇති. කමිල් ආනන්ද උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ වෙල්ලිමුල්ලි වයිකාල් ප්‍රදේශයේ සිට